ඉතින් යාළුවනේ වලට කොහමද අද කාලයකට පස්සේ තමයි අපි වීඩියෝ එකක් ගේන්නේ. අද තියෙන වෙනස් විදිහ එකක් මම තමයි මේගොල්ලෝට මේක කරන්න කිව්වේ. ඉතින් මෙතන තියෙනවා මංගාව මැප් එකක්. ඉතින් අද අපි මැප් චැලෙන්ජ් එකක් තමයි තියන්නේ. ඊට පස්සේ ඉතින් මෙයාලට දින්නාම ටැග් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ අන්තිම මැප් එකේ තියෙන තැන මෙයාලට මම ටැග් එකක් හංගලා තියෙනවා. එයාලට ඒක ගන්න පුළුවන් ගිහිල්ලා. හැබැයි මෙයාලට මම දෙන්නේ උඩරිම විනාඩි 20යි. හරිද? එහෙනම් දැන් අපි වීඩියෝ එක පටන් ගමු. ඒ කියන්නේ මමයි මේක හැංගුවේ. මම කොයි වෙලේවත් මේගොල්ලෝට ඒක කියන්නේ නැහැ. ඒ වුණාට මම මේගොල්ලොත් එක්ක යනවා. ඒක මට අවුලක් නැහැ. මේ දෙන්නට තමයි මේක හොයාගන්න තියෙන්නේ. මම මේගොල්ලෝට මොනවද කියන්නෙත් නැහැ. එහෙම තමයි මේ වැඩේ යන්නේ. එහෙනම් දැන් අපි වැඩේ පටන් ගමු. විනාඩි 20ක ඔය ටයිමර් එකක් තියාගන්න හදන්නේ. එතකොට මෙයාලට උඩරිම හම්බෙන්නේ විනාඩි 20යි. 20 ඇතුළත හොයාගන්න බැරි වුණොත් මේගොල්ලෝ මේ චැලෙන්ජ් එක පරාදයි. එහෙනම් අපි ටයිමර් එක ඔන් කරනවා. ඔන්න ටයිමර් එක වැඩ. දැන් මම මෙන්න මේ මැප් එක ඔයාලට දෙනවා. එහෙනම් දැන් එක බලලා වැඩේ පටන් ගමු. ඉක්මනට ඔයාලා වෙලාව යනවා. ඉඳලා. පළවෙනි එක ලේසි කරා. පළවෙනි එක තප්පරයට හොයාගත්තා. නේ. ඉතින් මේගොල්ලෝ දැන් දෙවෙනි එකට ආවා. කැබ් එක නේ නේද කැබ් එක. හරි තුන්වෙනි මැප් එකත් හොයාගත්තා. තාම වෙලාව නම් විනාඩි 1යි ගාණක් ගිහිල්ලා තියෙන වීඩියෝ එකට මම හොරක්ක. බලන්න දාන්න තව විනාඩි 18ක් තියලා තියෙන්නේ. ඊළඟට දීලා තියෙන මැප් එක තමයි මේක. ගේට්ටුව ළඟ මම මේගොල්ලෝ ගේට්ටුව ගාව වෙනවා. වැරදුනා අපිට. ඒක හැපේ මැප්. ඒක මුන්ට දිශා බෑනේ. අමුල හොයනවා. ඕක හොපුල නෑ. ඇඳලා තියෙන්නේ මේ මං අර කොහොමද කියනවා නෑ නෑ මේ කොනේ. අපි අරගෙන මේ කොනේ නැත්තම් ගේට් වලින් මෙතන කියන්නේ අර කොනවලද. යනවා මට දුවන්න බෑ. මාරුනේ මුම්මේ ටික ලේසියද මම දන්නේ නැහැ මොකද දන්නේ කරන්නේ අවුලක් නැහැ මුන්ට හොයාගන්න. බලමු පළවෙනි දෙක ටිකක් මට හිතුණා දැන් නම් ටිකක් මම කරේ මෝඩඩක් කියලා. කවන්නේ අපි එහෙනම් ගිහිල්ලා බලමු. මම ටැග්ගක් නේ කිව්වේ. टोपिया वंदेरा टोपिया इडियान विषय वाले ला दुआ था मेरे को तो इनारी को हाथ किया क्या करें itu gila kan අන්න මන් ටිකක් ඈතින් ඉන්නේ මේ මේගොල්ලෝ නිකන් අවුලක් ගන්න නැහැ ගේට්ටුවේ ඉඳන් හරිනම් ඉන්න යන්න ඕන අර පැත්තට මම දීපේ පැත්තේ මේගොල්ලෝ නම් මේ පිස්සු අනේ හිතලා බලන්න බෑ ගේට්ටුව ගාව කියලා මෙන්න අර පැත්තට යන්න ඔය පැත්තට හිගියක් දෙන්න වත්තේ කොන් හතරේ තමයි තියෙන්නේ මේ මොකක්ද පොල් ගස් දෙකක් නේද දෙපැත්තේ ඇයි මන් දන්නේ
මේ මොකක්ද මේ උඩ කියලා නම් ලියලා තියෙන්නේ මොකක් හරි උඩ ගම නෑ හිතලා බලන්නකෝ අපේ ගෙදර නම් කැලේ වගේ හලෙවටද ගෙදර ඕක මේ වටේ වගේ ඔයා ගන්නකෝ බලන්න යංග බලන්න යාළුවනේ මේ අපේ අයියා මේ අද ඒයි යාළුවනේ මේගොල්ලෝ මගේ චිත්‍ර කැතයි කියනවා මම මේ හදිසියට යන්නේ මේ මගේ තත්ත්වේ කන්න එපා අර කොටටත් යන්න හදනවා තව ඉඟියක් දෙන්න ඕන්න තියාලනේ මට පහින් මුන්ට මේක තමයි හොයාගන්න අමාරු මේක විනාඩි 12යි තව 12ක් විතර තියෙන විනාඩි කීයක් කවුද මචං පොල් ගස් දෙයක් මැද හදන්නේ යාළුවනේ මුන්ට අද හොයාගන්න බෑ ඕක මට ගන්න නිකන් පොඩි එකක් ලැබුණා නිකන් මම යා ඒකනේ ගිහලා බලන්න ඉඳ වෙලාව තමයි යන්නේ Au. යාළුවනේ මම සෙරප්පුත් නැතුව ආවේ කොහේ යනවද මම දන්නේ මට තේරෙන්නේ නෑ ඔයාලා ආව් ඔයා ගනි එල්ලන් ගෙදර අපි ගිහලා බලමු අපි අර වීඩියෝ එකක් ගන්න ඒක යාළුවනේ ඉතින් යාළුවනේ ඊළඟ මැප් එක හංගලා තිබ්බ අපේ සෙල්ලම් ගෙදර උඩ ඕද වගේ තැන් තම කීයක් විතරද එහෙනම් හේතු පහ මෙතන මේ පල්ලෙට පෙන්නන්න රවුමත් ඉන්නේ මෙතන මෙතන නේ මං හිතා මගේ ට්‍රික් එක හරි මං හිතන්නේ හරි බලන්න කෙවිර හේතුව නම් මේ පැත්තේ තමයි තියෙන්නේ හරක් කියන්නේ අඩෝ මූ අපිව රවට්ටලා මේ තියෙන අර කණුව මේක මාර හොරා ගන්න තියෙන්නේ වෙන්නන්න විනාඩි තව 6 ගණක් තියෙනවා මෙයාට වෙලා මෙන්න මට බයින් ඔයි මට බයින් දෙපා දෙන ටැග් දැම්ම දැක්කම බය වෙයි තව නිකන් හිතලා කියන්න තව මැප් කීයක් ඇද්ද ඕකේ පොඩ වෙහැර ලස්සනයි මොන ලස්සනයි ළඟටම ආවා
දන්නේ පුතා යාළුවනේ මුන්ට හොයාගන්න බෑ අපරාධි මම පළවෙනි මැප් දෙක පොඩ්ඩක් අර ටිකක් අමාරු විදිහට දැම්මනම් මුන් මේකෙන් පරදිනවා වෙලා බලන්නකො තව තප්පර 5ක් තියෙන්නේ තප්පර නෙවෙයි විනාඩි 5 තියෙන්නේ මේ යෝ තව කොලයක් මොකද්ද කරන්නේ තව ඉදිකරද ඕ කොලේ මේ මොකද්ද කියන්නකො මේ අවන්නේ දෙදා අපේ වැඩ කොලයක් තිබ්බ 2000 කොලයක් පාරේ වික්කට එහෙනම් සතුටක් නෑ විනාඩි 3ක් විතර තමයි අවුනේ. ඉතින් මට නම් දුකයි මගේ 2000 අපරාධේ. ඔයාලට මොකද කියන්න තියෙන්නේ? හරි. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.